ඒත් එය තඳුරේ සැඟවුණා හිරුදා වුණා ඒත් එය බැස ගියා එවිට ඔහු තේරුම් ගත්තා නැති නොවන එකම කෙනා අල්ලා බැබිලෝන නගරය පිළිමවලින් පිරී තිබුණා මිනිසුන් ගල්වලට යාච්වා කළා නොසෙන පිළිම කතා නොකරන පිළිම එය ඇයි දෙවියන් ලෙස හඳුන්වන්නේ ඉබ්‍රාහීම් නබී සම්සුන් වැසුවා ඔබට ජීවය දෙන්නේ කවුද අහස උසට තැබුවේ කවුද වැසියවන්නේ කවුද අතින් සාදපුරු ඔබව කොහොම රකින්නද ජීවය මැවූ දෙවියන් පමණයි සදා බලවත් වන්නේ අල්ලාහු අල්ලාහු ඔහු එකම කෙනා උතුම් කෙනා අල්ලාහු ඔහුගේ බලය නිමක් නැහැ ගින්නත් ඔහුගේ අනසයි සුළඟත් ඔහුගේ නාමය කියයි මිනිසා සොයන සියලු සත්‍යය අල්ලා වෙත අවසන් වේ බිඳුණු දවසේ කෝපයෙන් මිනිසුන් ආවා ඒත් නබි බියා නොවුණා සත්‍යය පමණක් පැවසුවා ඔහුව ගින්නට දැම්ම විට අල්ලා පැවසුවා සිසිල් වෙන්න ගින්නවත් හානි කළේ නෑ දෙවියන් ඔහු ආරක්ෂකයා නූන් නබී ඉවසීම ඉගැන්නුවා මූසා නබී යුක්තිය පෙන්නුවා ඊසා නබි කරුණා වපුරුවා මුහම්මද් නබි ලෝකයට ආලෝකය ගෙනාවා සියලු නබිවරුන්ගේ කැඳවීම එකයි මිනිසා සත්‍යය සෙවිය යුතුයි අහංකාරය නොව ආදරය අවශ්‍යයි දෙවියන් සිහිකර ජීවත් විය යුතුයි ගල් රූපවලට බලයක් නෑ නමුත් මිනිසුන්ට වෛර කරන්න එපා සත්‍යය ලස්සනට කියන්න කරුණාවෙන් ආරාධනා කරන්න ලා ඉලාහා ඉල්ලල්ලා එකම දෙවියන් අල්ලා ඔහුගේ කරුණාව ලෝකය පුරාම ඔහුගේ ආලෝකය මිලෙස් හදවත් වනේ